ඒ කෝනිය ඩැමේජ් වෙන කන්ඩිෂන් එකට කියන්නේ ෆොටෝකෙරටයිටිස් කියලා. කරන්නේ මෙතනට දාපු ලෙන්ස් එක ලැබර් එකෙන් පස්සේ මෙතන දෙන අවුට් දෙවෙනි ගැටලුව තමයි කැට්‍රැක්ට්. ඔයත් අහලා ඇති ඇහි සුදෙනවා කියලා අහලා තියෙන්නේ. එතකොට නෑ අපිට බුකස් වලින් එළිය ඉන්න කට්ටියටත් මේ සර්විස් එක දෙන්න පුළුවන්. මෑත කාලෙකදී අපි සෑහෙන වැඩ ප්‍රමාණයක් හරි සිතුම්. ඉතින් මට මේක පොඩ්ඩක් ක්ලියර් කරගන්න ඕනේ. මට කියන්න ඕන මොකද්ද මෙතන ප්‍රොසෙස් එක කියලා. ඔව් මෙතෙන්ට ලංකාවේ කට්ටිය ආවට පස්සේ ෆ්‍රී ඔෆ් චාර්ජ් මෙතනින් විෂන් එක චෙක් කරගෙන ස්පෙක්ස් අපෙන් හදා ගන්න පුළුවන්. අපි ගාව ලොකු ලෙන්ස් ස්ටොක් එකක් තියෙන නිසා පැය භාගයක් වගේ ඇතුළත අපිට ස්පෙක්ස් දෙකක් රෙඩි කරලා දෙන්න පුළුවන්. ඕකේ. ඒතකොට සිතුම් මට කියන්නකෝ දැන් විෂන් එකේ ගැටලුවක් තියෙන කෙනෙක්ට විතරද මෙතනින් ස්පෙක්ස් හදාන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් ඒ කියන්නේ මෙහෙමයි විෂන් එකේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ටත් ස්පෙක්ස් හදා ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් අපිට දැන් ඩේලි එන ඕඩර් ප්‍රොසෙස් එක ගත්තාම සමරි එකක් විතර ගත්තාම 150කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තටම තියෙන ප්‍රොටෙක්ෂන් පර්පස් හදපු කණ්ණාඩි. ඒ කියන්නේ විෂන් එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රොටෙක්ෂන් එක සඳහා හදපු කණ්ණාඩි තමයි වැඩි ප්‍රමාණයක් මේ දවස්වල අපිට එන්නේ. ඒකේ මොකද්ද ප්‍රොටෙක්ෂන් පර්පස් කියන්නේ? මම දන්නේ නැහැ. මට පොඩ්ඩක් ඒ කියන්නේ මෙහෙම ඒක ටිකක් ලොකු ටොපික් එකක් කතා කරන්න පුළුවන්. මම නිකන් සරලව කියන්නම්. සාමාන්‍යයෙන් අපේ ඩේලි යූසේජ් ගත්තාම කම්පියුටර්ස්, ෆෝන්ස්, ටීවී, LED ස්ක්‍රීන්, LED ලයිට් එක අපි කාලය ගත කරනවා වැඩි. එතකොට මේන්ලි මේ ස්ක්‍රීන්ස් වලින් අල්ට්‍රාවයලට් සහ බ්ලූ ලයිට් කියන දෙක අපේ ඇස් වලට එනවා. UV කියලා කියන්නේ. එතකොට මේ UV කියන එකෙන් අපිට වෙන්න පුළුවන් ප්‍රධානම ගැටලු දෙකක් තමයි එක දිගටම අපේ හැට UV එක එද්දි කාලයක් ඇද්දි අපේ හිතෙන් කෝනියක ඩැමේජ් වෙන්න ගන්නවා. ඒ කෝනිය ඩැමේජ් වෙන කන්ඩිෂන් එකට කියන්නේ ෆොටෝකෙරටයිටිස් කියලා. ඒකේ සාමාන්‍ය රිසල්ට් එකක් විදිහට ඇස් දැවිල්ල අපිට ලයිට් දිහා බලන්න අමාරු ගතිය ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඊට පස්සේ UV එකෙන් වෙන්න පුළුවන් ප්‍රධානම දෙවෙනි ගැටලුව තමයි කැට්‍රැක්ට්. ඔයත් අහලා ඇති ඇහි සුදෙනවා කියලා අහලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් වයසත් එක්ක ඇහි සුදෙනවට වඩා අපි සාමාන්‍යයෙන් ඩිවයිසස් එක්ක එක දිගට එද්දී ඒ එන UV එකෙන් UV එක ඇබ්සෝබ් කරන එක උපරිම ලෙවල් එකට ගියාම ඉක්මනින් ඇහි සුදෙන්න පුළුවන්. ඔය දෙක තමයි UV වලින් තියෙන ප්‍රධාන ගැටලු දෙක. ඊට අමතරව ගත්තාම බ්ලූ ලයිට් එක. ඒ කියන්නේ හයි එනර්ජි බ්ලූ ලයිට් එක. ඒක නිසා අපිට වෙන්න පුළුවන් ගැටලු දෙක තමයි පළවෙනි ගැටලුව අපේ රෙටිනා සෙල්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක ලොන් ටර්ම් රිස්ක් එකක්. ෂෝට් ටර්ම් නෙමෙයි දීර්ඝකාලීන වෙන දෙයක්. ඒකෙදී කාලයත් එක්ක ඒජ් වයිස් මැකියුලර් ඩිජෙනරේෂන් කියන තත්ත්වයකට එන්න පුළුවන්. එතකොට අර විෂන් එක හරියට පේන්නේ නැහැ, බ්ලර් විෂන් එකක් තියෙන්නේ. දෙවන ප්‍රධාන ගැටලුව තමයි නිින්ද. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් බ්‍රේන් එකේ තියෙන මෙලටොනින් කියලා හෝමෝන් එකක්. මේ හෝමෝන් එක වැඩි වෙද්දි තමයි රැයට අපිට නිදිමත එන්නේ. නමුත් අපි එක දිගටම ඩිවයිසස් එකක ඉන්නවා නම් මේ එන බ්ලූ ලයිට් එක මේ හෝමෝන් එක රෙඩියුස් කරනවා. එතකොට නිදිමත එන්නේ නැහැ. ඇත්තටම අපි සාමාන්‍යයෙන් ඩිවයිස් එක දිහා බලාගෙන ඉද්දි අපි නිදිමත එන්නේ නැත්තේ ඒකේ තියෙන ඇට්‍රැක්ෂන් එක ඒකට තියෙන එකම හින්දා නෙමෙයි අර මෙලටොනින් කියන හෝමෝන් එක රෙඩියුස් වෙන නිසා. ඔය ගැටලු ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට අමතරව තව ගැටලු කිහිපයක්ම තියෙනවා. ඔන්න ඔය දේ නිසා තමයි ප්‍රොටෙක්ෂන් එක සඳහා කණ්ණාඩි දෙකක් හදන්න ඕනේ කියන එක රෙකමන්ඩ් කරන්නේ. UV ෆිල්ටර් සහ බ්ලූ ලයිට් ෆිල්ටර් කරගන්න. ඕකේ. ඉතින් සිතුම් දැන් ඔයා ඔය කරපු එක්ස්ප්ලනේෂන් එක හැටියට දැන් මටත් දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිත් ගොඩක් ෆෝන් යූස් කරනවා, ඒතොර ලැප්ටොප් යූස් කරනවා. ඉතින් දැන් අපි දෙන්න එක්කෙනෙක්ට ස්පෙක්ස් දෙකක් හදාගන්න පුළුවන් නම් අපිට යන්න පුළුවන් ෆ්‍රේම්ස් මොනවද, ලෙන්සස් මොනවද? ලෙන්ස සම්බන්ධව මම පස්සේ එක්ස්ප්ලේන් කරනවා. මොකද හේතුව අපේ ලෙන්ස් ස්ටෝස් රූම් එකේ තියෙන පහළ. ඕකේ. අපි මෙතන ප්‍රොසෙස් එකෙන් පස්සේ ලෙන්සස් ගැන මම යන්න පුළුවන් ලෙන්ස් කැටගරිස්ටික් ගැන එක්ස්ප්ලේන් කරන්න. හරි. මෙයාට ස්පෙක්ස් හදනවා නම් ඉස්සෙල්ලාම විෂන් එක චෙක් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ තියෙන ෆ්‍රේම්ස් කලෙක්ෂන් වලින් ෆ්‍රේම් එක සිලෙක්ට් කරන්න. මේ තියෙන සේරම සාම්පල්ස්. මේ තියෙන ෆ්‍රේම්ස් දෙන්නේ නැහැ. මේවා ඇවිල්ලා ඉවරලා අපි ෆේස් එකට දාලා බලනවා විතරයි. ඕකේ. මේකෙම අලුත් ෆ්‍රේම් එකක් තමයි අපි කස්ටමර්ට ෂෝ කරන්නේ. අපි ලොකු ෆ්‍රේම්ස් ස්ටොක් එකක් තියෙනවා. විතර. හරි. අපි දැන් ඉස්සෙල්ලාම යමු විෂන් එක චෙක් කරලා ඊට පස්සේ ෆ්‍රේම් එක සිලෙක්ට් කරගමු. ෆ්‍රේම් එක සිලෙක්ට් කරාම පහළ අපේ ස්ටෝස් රූම් එක තියෙනවා. එතන ගියාට පස්සේ මම ඔයාලට යන්න පුළුවන් ලෙන්සස් ගැන එක්ස්ප්ලේන් කරන්න. ඕකේ. එහෙනම් යන්න බලන්න අපි. ස්ටේ චෙක් කරගන්න.
හරි සිතුම්. ඉතින් අපිට කියන්න මොකද්ද මේ ප්ලේස් එක? මොකද්ද මෙතන වෙන්නේ? මේ තමයි අපේ ස්ටෝස් රූම් එක. අපි ගාව තියෙන ස්ටොක් ලෙන්සස් හැමදේම තියෙන මෙතන. එතකොට අපි බලමු දැන් මෙයාට යන්න පුළුවන් ලෙන්සස් මොනවද කියලා අපි උඩදී ෆ්‍රේම් එක සිලෙක්ට් කරානේ. සාමාන්‍යයෙන් මේ ලෙන්සස් ගත්තාම ප්‍රධාන වශයෙන් සිංගල් විෂන් ලෙන්සස් සහ මල්ටිෆෝකල් ලෙන්සස් කියලා කොටස් දෙකකට බෙදෙනවා. මෙයාගේ කොහොමද විෂන් එකේ ගැටලුවක් නැති නිසා මෙයා යන්න ඕනේ සිංගල් විෂන් ලෙන්සස් වලින්. මල්ටිෆෝකල් ලෙන්සස් කියන්නේ ප්‍රෙස්බර්පියා කන්ඩිෂන් එක. ඒ කියන්නේ 40 සැඳිරිය ආවට පස්සේ දාන සාමාන්‍යයෙන් දුර සහ ළඟ දෙකම එකම ලෙන්ස් එකේ තියෙන ලෙන්සස් වලට තමයි මල්ටිෆෝකල් ලෙන්සස් කියන්නේ. ඕකේ. සාමාන්‍යයෙන් මල්ටිෆෝකල් ලෙන්සස් ගත්තාම අපේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. ස්ටොක් ලෙන්සස් තියෙනවා. ඊට අමතරව ස්පෙෂලි ග්‍රයින් කරලා හදවන ලෙන්සස් තියෙනවා. ඒක මම දැන් වැඩිදුරට මෙතන එක්ස්ප්ලেইন කරන්න නැහැ. ඒක අවශ්‍ය කෙනෙක්ට අපෙන් කතා කරලාට පස්සේ ඒක ගැන දැනගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මෙයාට යන්න පුළුවන් ලෙන්සස් මොනවද කියලා. ඕකේ. මේ තියෙන සේරම සිංගල් විෂන් ලෙන්සස් කෝටින් අනුව වර්ග කරලා තියෙන්නේ. හරි. මේ ලෙන්ස් එක ගත්තාම මේක ඇවිල්ලා normally ඒ කියන්නේ මේකේ coatings මුකුත් නැහැ. normal lens එක. right. UV filters ඊට අමතරව blue light filters මුකුත් include මොකද නැහැ නිකම්ම ලෙන්ස් එක තියෙන්නේ. නිකම්ම lens එක. හරි. මේක price එක ගොඩක් අඩුයි. ඊට අමතරව අපිට යන්න පුළුවන් දෙවෙනි ලෙන්ස් එක තමයි මෙන්න මේ HMC කියන ලෙන්ස් එක. හරි. මේකේ තියෙන්නේ AR coating එකක්. හරි. මම ඔයාලට පෙන්නන්නම්. මේකෙදි අල්ට්‍රාවයලට් කියන එක ෆිල්ටර් වෙනවා. UV එක සාමාන්‍යයෙන් wavelength range එක 380 400 අතර ෆිල්ටර් වෙනවා. ඕකේ. නමුත් මේ තියෙන blue light එක කට් වෙන්නේ නැහැ. ඔයාලට පේනවනේ මේ blue light එක. ඔව්. මේ blue light එක මේ ලෙන්ස් එකේදී කට් වෙන්නේ නැහැ. නමුත් මේකෙදී UV එක හරි. ඒතර අපිට මේක මේ දැන් blue light එකක් සාමාන්‍ය යූස් කරන්නේ කම්පියුටර් එකක් ගාවේ වැඩ කරද්දී ඒ වගේ නේද අපිට ඒ වගේ එකට මේක හරියන්නේ නැද්ද? එහෙමද කියන්නේ? මෙහෙමයි. සාමාන්‍යයෙන් මම උඩදී එක්ස්ප්ලেইন කරන්නේ කියන්නේ අපිට සාමාන්‍ය ඉලෙක්ට්‍රික් ඩිවයිසස් වලින් එන්න පුළුවන් මේ එක තමයි UV එක සහ blue light. blue light එක. මේකෙදී UV field එක තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් කම්පියුටර්ස් යූස් කරන්නේ නැති කෙනෙක්ට මේක ඔව්. ඒ කියන්නේ අවුවේ යනකොට එහෙම මම නිකන් අහලා තියෙනවා ඒ වගේ නේද? ඔව්. ඒ කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් UV filter එක තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් ඉලෙක්ට්‍රික් ඩිවයිසස් කම්පියුටර්ස් ෆෝන්ස් එකකින් ඉන්නේ නැති කෙනෙක්ට මේක සාමාන්‍යයෙන් දාන්න පුළුවන්. ඔව්. ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔව්. ඇන්ටි ග්ලෙයාර් රිෆ්ලෙක්ෂන් එක ඒක තියෙනවා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් ලෙන්ස් එක තමයි blue filter ලෙන්ස් එක. මේක සාමාන්‍යයෙන් ගොඩක්ම දාන්නේ මේකෙදී මේ විදිහට මේ බලන්න blue light එක 95% filter වෙනවා. right. already ඔව් 95% blue light එක filter වෙනවා. මේක සාමාන්‍යයෙන් full time computers එක වැඩ කරන කෙනෙක්ට devices එකක ඉන්න කෙනෙක්ට best lens එක best option එක. මේක දැම්මම පස්සේ ඉතින් ඇත්තටම UV සහ blue light කියන දෙකෙන් සම්පූර්ණයෙන් ආරක්ෂා වෙනවා. දෙකම ආරක්ෂා වෙනවා ඒකෙන්. ඊට පස්සේ අපිට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් මේ ෆොටෝක්‍රොමික් කියන ලෙන්ස් එක. ෆොටෝක්‍රොමික් කියන ලෙන්ස් එක ඇවිල්ලා ඔයාලා අහලා ඇති කූලින් ග්ලාසස් කියලා. ඔව් කූලින් ග්ලාසස්. ඔව්. මේකෙදි වෙන්නේ අවුවට ගියාම ලෙන්ස් එක ඔටෝමැටිකලි ඩාර්ක් වෙනවා. රයිට් හරි. ඒක ඩාර්ක් වෙන්නේ සූර්යයාගෙන් ඉඳන් UV එකට විතරයි. ඒ කියන්නේ මේ LED ලයිට්ස් වලට එහෙම ලෙන්සින් ඩාර්ක් වෙනවා. ඒ කියන්නේ අවුවට ගියපු ගමන් මේක ඩාර්ක් වෙනවා. ඒකට ආවට පස්සේ ඩාර්ක්නස් එක නැතු වෙනවා. හරි. මේකේ මේ ෆොටෝක්‍රොමික් කියන ලෙන්ස් එකේ ලෙන්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ බ්ලූ කට් එකත් එක්ක එන ෆොටෝක්‍රොමික් ලෙන්ස් එක. මේක බ්ලූ කට් එක නැති ෆොටෝක්‍රොමික් ලෙන්ස්. හරි. දැන් මේක දැම්මට පස්සේ ඔයාලට පේනවා දැන් මෙතන බ්ලූ ලයිට් එක සම්පූර්ණයෙන්ම කට් වෙන්නේ නැහැ නේ. ඔව්. බ්ලූ ලයිට් එක කට් වෙන්නේ නැහැ. නමුත් මේ ලෙන්ස් එක ඩාර්ක් වෙනවා. රයිට්. ලෙන්ස් එක ඩාර්ක් වෙනවා. නමුත් බ්ලූ ලයිට් එක සම්පූර්ණයෙන් කට් වෙන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ UV ෆිල්ටර්ස් තියෙනවා. ඊට අමතරව ලෙන්ස් එක ඩාර්ක් වෙනවා. බ්ලූ ලයිට් කට් වෙන්නේ නැහැ. මේ විදිහට ලෙන්ස් එක ඩාර්ක් වෙනවා. සුදු පාටක මේ ඩාර්ක් වෙනවා නේ. ග්‍රේ නෙමෙයි මේක ෆොටෝ බ්‍රවුන් කියන ලෙන්ස් එක. මේ බ්‍රවුන් කලර් එකනේ ඩාර්ක් වෙලා තියෙන්නේ. මේ ග්‍රේ එකත් අපි ගාව තියෙනවා. මේකෙන් ප්‍රධාන වශයෙන් ෆොටෝ ග්‍රේ සහ ෆොටෝ බ්‍රවුන් තමයි ලෙන්සස් වර්ග දෙක ඉන්නේ. ඕකේ. ඊට පස්සේ මේ ලෙන්ස් එක ගත්තාම මේක ටිකක් මේක හැමදේම තියෙන ලෙන්ස් එක කියන්නේ blue light filter එකක් තියෙනවා ලෙන්ස් එකක් ඩාර්ක් වෙනවා. ඒ කියන්නේ UV filters blue light filters සේරම තියෙනවා. මේ විදිහට blue light එක සම්පූර්ණයෙන්ම කට් වෙනවා. ඊට අමතරව ලෙන්ස් එකත් ඔටෝමැටිකලි ඩාර්ක් වෙනවා. ඒක තියෙන ෆොටෝ ග්‍රේ ලෙන්ස් එක. ඒ කියන්නේ ග්‍රේ කලර් එකකින් තමයි ඩාර්ක් වෙන්නේ. හරි. මේක අපිට කස්ටමයිස් කරලා කැමති කලර් එකකින් ගන්න පුළුවන්. ග්‍රේ බ්‍රවුන් දෙකම ගන්න පුළුවන්. මේ විදිහට. මෙතන මේ කලර්ස් දෙකක් එනවා නේ. ඔව් නෑ ඒ කියන්නේ මේ ලෙන්ස් එක අපේ සාම්පල් තියෙන මෙතන බ්‍රවුන් එකෙන් මේක ග්‍රේ තියෙන්නේ. මේකේ ඕනනම් බ්‍රවුන් එක ගන්නත් පුළුවන්. මේකේ ඕනනම් ග්‍රේ එක ගන්නත් පුළුවන්. අර ඔප්ෂන් එකෙන් අපිට කලර් එකක් කැමති චූස් කරන්න පුළුවන්. ෆොටෝක්‍රොමික් ලෙන්සස් වල ලොකු ස්ටොක් රේන්ජ් එකක් තියෙනවා. මේ ස්ටොක් නැතිව අපිට ග්‍රයින්ඩ් කරලා හදවන්න පුළුවන්. අවුල හදවන්න පුළුවන්. මෙතනමද වෙනවද ඒක? ඔව් මෙතන වෙනවා. මම ඊළඟ ස්ටෙප් එකේදී ඔයාලා ප්‍රොඩක්ෂන් සයිඩ් එක ගැන සම්පූර්ණයෙන් පෙන්නනවා. ඕකේ.
හරි සිදු මට දැන් ඒ කොටස පැහැදිලි. දැන් මට දැනගන්න ඕන දේ තමයි දැන් අපි ෆ්‍රේම් එක සිලෙක්ට් කරගත්තනේ. ඔව්. එතකොට අපිට පුළුවන් ද දැන් මේ ලෙන්සස් වලට යන්නේ නැතුව ඔය ෆ්‍රේම් එකටම සන්ග්ලාස් දැක්ක දාගන්න. ඔව්. අපිට පුළුවන් එහෙම කරන්න. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙතන අපි ගාව තියෙන ලෙන්සස් ස්ටොක් ලෙන්සස් නේ. ඒතර අපිට පුළුවන් මෙයා කැමති කලර් එකකට මෙයා කැමති කලර් එකකට අපිට ඒකට වෙනම කෝටින් සර්ෆේස් කරලා වෙනම සන්ග්ලාස් එකක් විදිහට මේක හදන්න පුළුවන්. ඒක ඇත්තටම වාසියක් තියෙනවා. මොකද හේතුව දැන් මේ ෆ්‍රේම්ස් ඇවිල්ලා රෙඩිමේඩ් ෆ්‍රේම් නෙමෙයිනේ. මේ ෆ්‍රේම්ස් රීයුස් කරන්න පුළුවන් ෆ්‍රේම්ස් තියෙන. ඒ කියන්නේ මේ සේරම ලෙන්සස් මාරු කර කර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මෙයාට අපි මේකට සන්ග්ලාස් එකක් ඇදුවාම ඒ ලෙන්ස් එක කොහොම වුණත් කාලයක් ගියට පස්සේ ස්ක්‍රැච් වෙලා සවුත් වෙන්න පුළුවන්. කොහොමත් අවුරුදු දෙකකට දෙක වොරන්ටි එකක් දෙනවා. ඊට අමතරව එහෙම වුණාට පස්සේ තවට පුළුවන් ආපහු මේකටම ලෙන්සස් චේන්ජ් කරන්න. ඒ වගේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේ වගේ කස්ටමයිස් යූස් කරන්න පුළුවන් ෆ්‍රේම්ස් දෙකක්. අන්න රයිට්. එහෙම වුණොත් දැන් ඔයාලට අපි කලර් එක සිලෙක්ට් කරන්න ඕනේ. එහෙම වුණොත් මේ ලෙන්සස් වලින් යන්නේ නැහැ. අපි එතකොට මෙයාට normal white lens දෙයක් තමයි ගන්නෙ. මේ වගේ මුකුත්ම නැති මං ඉස්සෙල්ලාම පෙන්නපු ලෙන්ස් එක. මේ ලෙන්ස් එක අරගෙන මෙයා කැමති කලර් එකක් මේකට අපි ඇප්ලයි කරනවා. ඊට පස්සේ ඒකට උඩින් යන වෙනම කෝටින් ලේයර්ස් තියෙනවා මම වෙනම පෙන්නන්නම්. එතකොට මේ අන්තිමට එන ෆයිනල් අවුට්පුට් එකේදී UV filters anti glare ඔක්කොම කෝටින් එක තමයි මේ ලෙන්ස් එක එන්නේ. රයිට් මේ වගේ ලෙන්ස් යන්නේ මේ කලර් එකත් එක්ක normal ලෙන්ස් යන්නේ මේ අර විදිය කෝටින් සර්ෆේස් වෙලා තමයි එන්නේ. අපි කලර් එක සිලෙක්ට් කරගමු. අපි බ්‍රවුන් වගේ තෝරගන්නේ. කලර්ස් බලමු අපි. බලමු. රේන්ජ් එකක් තියෙනවද කියලා. ඔයාලට පුළුවන් මේ තියෙන කැමති කලර් එකකින් යන්න. මේ තියෙන්නේ ප්‍රසන්ටේජ් එකත් එක්ක ඒක ෂේඩ් වෙන විදිය. ඔයාලට ෂේඩඩ් අවශ්‍ය නම් මේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆුල් කලර් එක ගන්න පුළුවන්. බ්‍රවුන් කලර්ස් දෙකක් තුනක් තියෙනවා. ෂේඩඩ් ඕනේ බ්‍රවුන් කලර් එක අපි ගමුනේ. මේ කලර් එක. ඔව් අනිත් ඒවා රයිට්. අපිට ඒතර මේකට හදන්න පුළුවන්ද දැන් ඒතර අපිට සංගස් දෙයක්. ඒක දැන් කරන්න පුළුවන්ද ඒතර ඒක? ඔව් පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි දැන් කරන්න පුළුවන්ද කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගාව ස්ටොක් තියෙන ලෙන්ස් එකක් නම් අපිට සාමාන්‍යයෙන් within 1 hour මේක කම්ප්ලීට් කරලා දෙන්න පුළුවන්. පැයක් යන්නේ නැහැ. පැය භාගයක් විතර හදන්න පුළුවන්. නමුත් දැන් මේක අපි ස්පෙෂලි කස්ටමයිස් කරලා හදන්න යන්නේ. ඒ කියන්නේ මේ විදිහේ white lens දෙයක් අරගෙන ඒකට කලර් එක ඇප්ලයි කරලා ඒකට coating දාලා ඒකට පොඩි වෙලාවක් යනවා. නමුත් දවසක් ඇතුළත අනිවාර්යයෙන්ම අපිට දෙන්න පුළුවන්. එහෙනම් අපි මේ process එක බලමු. බලමු. ඕකේ. ඕකේ. මේ තියෙන අපේ fitting section එක. මෙතන තමයි මේ frame එකට මේ lens දෙක fit කරන්නේ. ඕකේ.
ඕකේ. මේ තියෙන ඔය කේස් එක ආට ක්ලෝත් එකක් තියෙනවා මේකෙන් ක්ලීන් කරන්න. දැන් සාමාන්‍යයෙන් ස්පෙක්ස් දෙක ක්ලීන් කරද්දී මේ විදිහට මේ මැද බ්‍රිඩ්ජ් එකකින් අල්ලගෙන ක්ලෝත් එක දාලා ක්ලීන් කරනවා. මේක ඩස්ට් එක තියෙනවා නම් අපි ස්ප්‍රේ එකක් දෙනවා. මේ බොටල් එකකින් ස්ප්‍රේ කරලා ටිෂු එකකින් ක්ලීන් කරලා ඊට පස්සේ මේ ක්ලෝත් එකෙන් ක්ලීන් කරනවා. ඕකේ. thank you. හරි ඉතින් ඔහොම තමයි අපි දිනුෂට සන්ග්ලාස් දෙයක් හැදුවේ. එතකොට මට කියන්න මේ සිතුම් දැන් ඔයගලන්ට එතකොට දැන් මේ සර්විස් එක ගන්න පුළුවන් රුමේනියාවේ බුකරස්ටිනාට විතරද? නෑ අපිට බුකස් වලින් එළිය ඉන්න කට්ටියටත් මේ සර්විස් එක දෙන්න පුළුවන්. මෑත කාලෙදිදී අපි සෑහෙන වැඩ ප්‍රමාණයක් කළා යමක්. එතකොට අර ප්‍රශ්නේ තියෙන්නේ ෆ්‍රේම් එක මූණට දාලා බලලා සිලෙක්ට් කරන්න බෑ මොකද මෙතෙන්ට එන්න වෙන නිසා. නමුත් ෆොටෝස් වලින් ෆ්‍රේම් එක සිලෙක්ට් කරන්න පුළුවන්. කෙනෙක්ගේ මූණේ ෆ්‍රන්ට් වීව් එක දැක්කට පස්සේ එයාගේ ෆ්‍රේම් එකේ සයිස් එක ඇඩ්ජස්ට් කරන එක අපිට කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ස්පෙක්ස් දෙක ඩිලිවර් කරන්න පුළුවන්. නමුත් සමහර ලෙන්සස් තියෙනවා ස්පෙෂල් මල්ටිෆෝකල් ලෙන්සස් ස්පෙෂලි කස්ටමයිස් කරන ලෙන්සස් වලට මෙෂර්මන්ට්ස් ඇකියුරේට් ගන්න ඕනේ. ඒ ලෙන්සස් අපිට හදන්න බෑ කස්ටමර්ම නැතුව. මොකද යාට ෆ්‍රේම් එක දාලා ගන්න මෙෂර්මන්ට්ස් ටිකක් තියෙනවා. ඊට අමතරව ගොඩක් දුරට සෑහෙන ප්‍රමාණයක් ලෙන්සස් ස්ටොක් තියෙන ලෙන්සස් අපිට හදලා මේ විදිහට දෙන්න පුළුවන්. ස්පෙෂලි මේ වගේ ප්‍රොටෙක්ෂන් පර්පස් හදන ඒවා ඊට පස්සේ සන්ග්ලාසස් අපිට හදලා ගන්න පුළුවන්. ඒක ෆ්‍රේම් එක සිලෙක්ට් කරන්න ඕනේ ෆොටෝස් වලින්. ඒ වගේම තමයි මෙහෙ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අපි මෑත කාලයක් තුල ඉතලි වලටත් ස්පෙක්ස් හදලා යවලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් යුරෝප් ඇතුලේ අනිත් රටවල් ගත්තාම රුමේනියාව සාපේක්ෂව අඩු රිටේල් ප්‍රයිස් එක අනිත් රටවල සෑහෙන වැඩි. ඉතින් අපෙන් අඩු ගානකට කන්නඩ දෙක හදලා ඉවරලා අපිට යුරෝප් වලින් අනිත් අයටත් යවන්න පුළුවන්. කොහොමද ඒතර එක ඩිලිවරි එක වෙන්නේ? යුරෝ 15ක වගේ මුදලකට අපිට ස්පෙක්ස් දෙක යවන්න පුළුවන්. යුරෝ 15ක මුදලකට. ඉතින් යුරෝ 15 කියන්නේ ලෙව් වලින් බලුවොත් ලෙව් 60ක්. ඔව්. පොඩි ගානක්. පොඩි ගානකට අපිට කන්නඩ දෙක හදලා යවන්න පුළුවන්. මේ යුරෝප් ඇතුලේ ඕනම රටකට සාමාන්‍ය ඒතර ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ එයාගේ ෆේස් එකේ ෆ්‍රන්ට් වීව් එක විතරයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. එයා ෆොටෝස් වලින් කැමති ඩිසයින් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ ෆේස් එකේ ෆ්‍රන්ට් වීව් එක තියෙද්දි අපිට සයිස් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හරි. යන්න ඕන ලෙන්සස් ඉතින් එයාලට කස්ටමයිස් කරලා ඉවරලා ඒ විදිහට ගන්න පුළුවන්. පුළුවන්. ඉතින් අපේ බ්‍රයිට්නි සෙක්ෂන් එක මේකෙදි වෙන්නේ ගම් ස්ටොක් නැති ලෙන්සස් මෙතන තමයි මැනුෆැක්චර් කරන්නේ. ඕකේ. අපි යමු බෝඩි සෙක්ෂන් එකට. යා. මේ අපේ අපේ බෝඩි ටෙක්නීෂියන් කරන්නේ මේ ලෙන්ස් වල තියෙන ස්ක්‍රැචස් අඩු වෙන්න මම මේක ක්ලීන් කරලා මේ අපේ මැෂින් එකට දානවා. දැන් පස්සේ මේක විනාඩි 35ක වගේ කාලයක් ඇතුළත අපිට දෙනවා. ඒතර මේක එකෙන් වෙන්නේ ලැකර් කෝට් එක වදිනවා. ඊට අමතරව ස්ක්‍රැචස් ගොඩක් අඩු වෙනවා. හරි දැන් අපි කරන්නේ මෙතනට දාපු ලෙන්ස් එක ලැකර් එකෙන් පස්සේ මෙතන දෙන අවුට්පුට් එක මෙතෙන්දී මේ ලෙන්ස් එක නැවත පරීක්ෂාවට ලක් වෙනවා. ඒක පරීක්ෂා කරලා ලෙන්ස් එක ඕකේ නම් අපි අවර්ණ එකට දානවා. අපි අවර්ණ එකට දාපු
ලෙන්ස් පැය දෙකකට පස්සේ නැවත එළියට ගන්නවා. ARC section. මේ අපේ ARC ටෙක්නීෂියන් ගිම්මා මෙතනින් තමයි මේ ලෙන්ස් දෙකට ඇන්ටි රිෆ්ලෙක්ෂන් කෝටින් එක සහ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක සර්ෆේස් කරන්නේ. ඒක එතනදි වෙන්නේ සාමාන්‍ය ඇන්ටි රිෆ්ලෙක්ෂන් කෝටින් එක සර්ෆේස් කරාට පස්සේ ග්ලෙයාර් අඩු වෙනවා. සාමාන්‍යයෙන් ෂයින් ගතිය අඩු වෙනවා. හයිඩ්‍රොෆෝබික් කෝටින් එකේදී වෙන්නේ වෝටර් රිෆ්ලෙක්ට් වෙන එක. ඒ වැඩේ වෙන්නේ මෙතන. ඉතින් ඔහොම තමයි අපි දිනුෂට සන්ග්ලාස් දෙකක් හදාගත්තේ. ඉතින් රුමේනියාවේ ඉන්න ඔයගලන්ට මේක ලොකු ඔපචුනිටි එකක්. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට අවශ්‍ය කරන සන්ග්ලාසස්, ඇස් කණ්ණාඩි, ප්‍රොටෙක්ෂන් ග්ලාසස් ඕනම දෙයක් ඔයගලන්ට මෙතනට අවිල්ල කරගන්න පුළුවන්. ඉතින් අපි පල්ලෙහෙන් දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. මම පල්ලෙහෙන් දාන්නම් මේගොල්ලන්ගේ contact details. ඔයගලන්ට පුළුවන් මේගොල්ලන්ට කතා කරලා අපොයින්ට්මන්ට් ඩේට් එකක් දාලා ඔයගලන්ට ඇවිල්ලා ඔයගලන්ට අවශ්‍ය කරන ඕනම දෙයක් හදාගන්න. සන්ග්ලාස් දෙයක් හරි ඕනම දෙයක්. එතකොට තව කියන්න ඕන දෙයක් තමයි කලින් සිතුම් කිව්වා වගේ හිතන්නකො බුකර්ස් වලින් ගොඩක් එළි ඉන්න කෙනෙක් නම් ඕගලන්ට පුළුවන් මේගොල්ලන්ට ඕගලන්ගේ ෆේස් එකේ ෆ්‍රන්ට් view එක එවලා ඒතර මේගොල්ලන්ට පුළුවන් ඒකට සාපේක්ෂව හදලා මැච් කරලා මේගොල්ලන්ට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන ග්ලාසස් දෙක හදලා දෙන්න ස්පෙක්ස් දෙක හදලා දෙන්න. ඉතින් ඒක ඕගලන්ට ගොඩක් වටින chance එකක්. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයගලන්ට තව බලන්න පුළුවන් ඉස්සරහට. ඉතින් සිතුම් thank you very much අපිට ඉන්වයිට් කරාට අපිට මේ ඔක්කොම දේවල් පෙන්නුවට. මොකද ෆස්ට් ටයිම් අපි මේ එක්ස්පීරියන්ස් එක ගත්තේ. මේ අපි දැකලාම නැහැ ලංකාවෙත්. ඉතින් අපි මෙහෙම chance එකක් හම්බෙලත් නැහැ අපි දැකලත් නැහැ. ඉතින් thank you very much අපිට මේ අවස්ථාව දුන්නාට. ඕගොල්ලොත් අනිවාර්යෙන් මේ නම්බර් ඔයගලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේකට කතා කරන්න. මේ නම්බරයට කතා කරලා ඔයගලන්ට අවශ්‍ය කරන sunglasses, ඇස් කණ්ණාඩි, protection glasses ඕනම දෙයක් හදාගන්න පුළුවන්. එහෙනම් අපි ගිහලා එන්න. ciao.